අපිට මාළුවෙක් අහුණා. තව ස්නැපර් එකෙක් අහුණා. ඌත් අණ්ඩ සයිස් එකෙක් අහුනේ. මෙතන මාළු සෑ. මං හිතුවේ ෆෝන් එක විසික් කරයි. අපි දැන් යනවා රොක් ෆිෂින්. මේක යන්න ඕනේ මේ ගල් තියෙන ටිකේ ඈතට ටික. බලගෙන ඉන්න. දැන් හයි ටයිඩ් වෙලාවේදී අපිට මෙහාට එන්න බෑ. මේ සම්පූර්ණ යට වෙලා තිබ්බේ එකයි අපි කයක් එකේ ගියේ. කයක් එකේ ගියාට අපිට හරි සයිස් එකේ මාළු හම්බුන්නේ නැහැ. අණ්ඩ සයිස් තමයි ඔක්කොම හම්බුනේ. ස්නැපර්ල අපි 4 දෙනෙක් ඇල්ලුවා. 4 දෙනාම අණ්ඩ සයිස්. ඉතින් දැන් අපි යනවා රොක් ෆිෂින්. කියන්නේ දැන් ලෝ ටයිඩ් එකේදී මේ ගල් ටික පෑදුනාට පස්සේ අපි යනවා බලන්න රොක් ෆිෂින්. කියන්නේ මේ ගල් උඩට ගිහිල්ලා මාළු අල්ලන්න යන්නේ අපි. ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේකේ ලස්සන කොරල් මර තියෙනවා. ඔන්න බලන්නකෝ ලස්සන මේ. මේ කාවාටි හැමතැනම කකුල් කැපෙනවා නිකන් ආවොත් එහෙම වෙනවා. ලස්සනයි. මොකද මේ ගල් මේ ගිනි කඳු වලින් එන ලාවා වගේ අමුතු ගල් ඒ කියන්නේ ඒ විදිහට හැදිච්ච නිකන් ඒ විදිහට තියෙන ලාවා වලින් හැදිච්ච ගල් වගේ තියෙන නිකන් මිදිච්ච යකඩ වගේ. ඒක නිසා ලස්සනයි. දැන් ටික දුරක් ආවා. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. එන්න අපි දැන් එක තැනකට ආවා. අපි දැන් මෙතන පොඩ්ඩක් try කරලා බලමු. මෙතන පරිස්සමෙන් පිළිකොක්ක දාන්න ඕනේ. මොකද මේ හැමතැනම ගල් තියෙනවා. පැටනුත් ආයි ගන්න හම්බෙන්නේ නැහැ. මෙතන පොඩ්ඩක් try කරලා බලමු. දැන් අපි මුලින් ගිය තැන හරියන්නේ නැහැ. එතන මොකද ගල් වැඩි හැමතැනම කොරල් තියෙනවා පැටලෙනවා දාන හැම. දැන් අපි යනවා අනිත් එන්ඩ් එකට. ඒ කියන්නේ මෙතන ගල් පාර ඉවර වෙලා එහා පැත්තේ අපේ කලපුව වගේ තියෙන අන්න එතෙන්ට ගිහිල්ලා අපි try කරන්න හදන්නේ දැන්. ඉන්න මම මෙතනින් ගන්න එන්න.
මෙතනින් එන්නද හදන්නේ? අර පැත්තෙන් එන්න පල්ලෙට බහැලා. කොහොම බහැලා? එතනින් එන්න ගිහලා නම් ඔබ වැටේවක් කොර. දැන් අපි තැනට ඇවිල්ලා තියෙන ඔය ඈත පේනව නේද අන්තිමට පේන්නේ ඔය ගල. අන්න එතෙන්ට ගිහලා තමයි අපි විසින් කරන්න හදන්නේ. එතෙන්ට යන්න පොඩ්ඩක් මේකෙන් බැහැලා යන්න ඕනේ. මේ රැල්ල ගහනවා. තාම ලෝ ටයිඩ් යන ගමනේ තියෙන්නේ. ඔන්න ඔතන ඉස්සරහට ගිහිල්ලා අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි පොට් එක. එතන නියමයි. මේ චයිනීස් එවුන් මේවත් කනවනේ මේ බෙල්ලෝ. කො බට්ටික්ගේ? එනවද මගේ පස්සේ? අර අතනින් මම බැස්සේ හැබැයි. මෙතනින් මගේ පස්සෙන් එන්නකො. ජම්බුර නෑ මෙතන බහලා ගියා එන්න. ඒකල්ලා මෙන්න මෙතෙන්ට බහැලා මම මේක තියලා එන්නද? කළා මේ පාරවත් බලමු අපි හරි සයිස් එකකින් අල්ලගන්න. තව එකෙක් අහුණා. ඒත් ස්නැපර් එකෙක් අන්ඩර් සයිස්. මෙන්න වගේ ස්නැපර් එකක්. අපිට මාළුවෙක් අහුණා. තව ස්නැපර් එකෙක් අහුණා. උත් අන්ඩර් සයිස් වගේ. ඔව් තව මාළුවෙක් අහුවලා ඒ පොඩ්ඩට අපිට තව ස්නැප් එකක් අහුවෙලා උත් අන්ඩර් සයිස්. උත් අන්ඩර් සයිස් එකක් අහුනේ. මෙතන මාළු සෑහෙන්න ඉන්න තැනක්. අපි මේ අල්ලපු කීවෙනි කාද? 7. තවත් ස්නැපර් එකෙක් අහුණා ඌත් අන්ඩර් සයිස්. මෙතන ඉන්නේ අන්ඩර් සයිස් එවුන් විතරයි එකම සයිස් එකේ උන් ටිකක් ඉන්නේ. මං හිතුවේ ෆෝන් එක විසික් කරයි. හා මේ මම සංග්ලාස් දෙක හරි දීද? අපි දැන් යනවා. මොකද හුළඟ එකපාරට වැඩි වුණා. දැන් වෙදර් එක වෙනස් වෙනවා. කියලා තිබ්බේ හරියටම දෙකට වෙදර් එක වෙනස් වෙනවා කියලා. දැන් 2:15යි වෙදර් එක වෙනස් වුණා. මේ කිව්වොත් කිව්වා ඇති වෙදර් එක හරියටම ඒක වෙලාවට වෙනස් වෙනවා. දැන් අපි යනවා. ආයේ හෙට වෙන ප්ලෑන් එකක් තියෙනවා. මේ ප්ලෑන් එක හෙට බලමු. දැන් ගිහිල්ලා අපි උයමු.
මාර ලස්සනයි මෙතන ඩයිවිං කරන්න ඉන්නේ ආයෙ දවසක තරම් මාර ලස්සනයි කොරල් තියෙනවා මාර ලස්සන ප්ලේස් එකක් මේක ඩයිවිං වලට දැන් වෙනවනේ ලෝ ටයිඩ් එක සාමාන්‍ය මෙහි ලෝ ටයිඩ් එක මට හිතෙන්නේ මීටර් 3ක් විතර මෙතනම තියෙනවා මේ ආපස්සට ගිහිල්ලා දැන් 3යි ගානට ලෝම ටයිඩ් යනවා ස්නැප්වලා 4 දිනක් වගේ අහුණා ඔක්කොම අණ්ඩ සයිස්. ඉතින් අපි ආයෙ දැම්මා. දැන් මැස්සක් එන්න යන්නේ අපි දැන් ගොඩ යන්න කියලා හදන්නේ. බඩගිනී දවල්ට යන්නත් ඕනේ. ඉවල මොනවා හරි කන්නත් ඕනේ. ඉතින් අපි